මේ අපේ ෆිග්ම ටියුටෝරියල් සීරීස් එකේ පස්වෙනි වීඩියෝ එක. මේ වීඩියෝ එකෙත් මම බලාපොරොත්තු වෙනවා ෆිග්ම ස්ටයිල්ස් කියන්නේ මොනවද කියලා ඔයාලට කියලා දෙන්න. ඒත් එක්කම කොහොමද මේ ෆිග්ම ස්ටයිල්ස් හදාගන්නේ කියලා බේසික් අයිඩියා එකක් ඔයාලට දෙන්න. ඒත් එක්ක මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකේ කරන දේවල් ඉස්සරහට ඔයාලට කරන ඩිසයින්ස් වල ගොඩක් වැදගත් වෙයි කියලා. එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකම් අනිවාර්යෙන්ම බලන්න. එහෙනම් අපි මේ වීඩියෝ එක ඔයාලට බලාගන්න පුළුවන්. ඉන්න මේ දකුණු පැත්ත පෑනල් එකේ ඉන්න ස්ටයිල්ස් කියලා පොඩි සෙක්ෂන් එකක් තියෙනවා. මේ සෙක්ෂන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් ටෙක්ස්ට්, කලර්, ඉෆෙක්ට්ස් and layout guide කියලා තව ඔප්ෂන්ස් හතරක්. ඔයාලට Figma ස්ටයිල්ස් යූස් කරද්දී මෙන්න මේ ස්ටයිල්ස් වර්ග හතරම යූස් කරන්න පුළුවන්. අපි මේ ස්ටයිල්ස් මොනවද කියලා එකින් එකට දැන් කතා කරමු. හරි. ඔයාලට මෙතනින් නිකම්ම ටෙක්ස්ට් කියන එක උඩ ක්ලික් කරලා අලුත් ටෙක්ස්ට් ස්ටයිල් එකක් හදාගන්න පුළුවන්. හරි. මේ ස්ටයිල් එකට ඔයාලට නේම් එකක් දෙන්න පුළුවන්. අපි හිතමුකෝ H1 කියලා නේම් එකක් දෙනවා කියලා. හරි. මේ නේම් එක දුන්නාට පස්සේ අපිට මේකේ ප්‍රොපර්ටිස් වෙනස් කරන්න පුළුවන්. ඔයාලට ෆොන්ට් එක වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ ෆොන්ට් එකේ තියෙන අනිත් වැලියුස් වෙනස් කරගන්නත් පුළුවන්. ඒත් එක්ක sizes, ඒත් එක්කම line height එක, ඒත් එක්කම letter spacing, තවත් මේ වගේ advanced option වලින් ගිහලා ඒ දේවලුත් වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ තියෙන create style කියන බටන් එක ක්ලික් කරන්න පුළුවන්. හරි. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන දකුණු පැත්තේ styles වල අලුතෙන් style එකක් ඇඩ් වුණා H1 කියලා. මේ අපි හදාගත්ත අලුත් style එක. ඔයාලට පුළුවන් වෙන ඕනෙම තැනක use කරන text එක. අපි හිතමු hello world කියලා. අපි හිතමු මේ වගේ text එක. මේ වගේ text එකකට අර මං හදාගත්ත style එක ඇඩ් කරගන්න. මේක ඇඩ් කරගන්න ඔයාලට කරන්න තියෙන්නේ මේ අපි ඇඩ් කරගත්ත ටෙක්ස්ට් එක උඩ ක්ලික් කරලා මෙන්න මේ ටයිපෝග්‍රැෆි කියන සෙක්ෂන් එකට ගිහින් මෙන්න මේ ඩොට් 4 උඩ හොව කරාම ඔයාලට පෙන්නනවා ඇප්ලයි ස්ටයිල්ස් කියලා. ඒක උඩ ක්ලික් කරලා අපි හදාගත්ත ස්ටයිල් එක උඩ ක්ලික් කරන්න පුළුවන්. ඔයාලට මෙතන අපි ස්ටයිල්ස් 4-5ක් හදාගත්තා නම් ඒ හැම ස්ටයිල් එකම පෙන්නනවා. හරි. මේ මම ඒක ක්ලික් කරා. දැන් ඔයාලට පේනවා අපි අර මුලින් ඇඩ් කරගත්ත ටෙක්ස්ට් එක වගේ නෙමෙයි අලුතෙන් අපි ටෙක්ස්ට් එකට ස්ටයිල්ස් ඇඩ් වුණා. හරි. මේක අපිට ඉතින් හදාගන්න පුළුවන් අපේ ටෙක්ස්ට් බොක්ස් එකේ ගැලවෙන විදියට. හරි. මේට අමතරව අපිට පුළුවන් මොකක් හරි ටෙක්ස්ට් එක වෙනම හදාගන්න. This is heading 2. මම මේ විදියට හදාගන්නම්කෝ. මෙතන දැන් අපි ඇඩ් කරගෙන තියෙනවා කියලා හිතමුකෝ ස්ටයිල් එක. ඒක රිමූව් කරගන්න නම් මෙන්න මෙතන ඔයාලට ටයිපෝග්‍රැෆි කියන සෙක්ෂන් එකේ මෙන්න මේ වගේ පොඩියට ඩිටැච් කියලා පොඩි ඔප්ෂන් එකක් පෙන්නනවා. ඒ ඔප්ෂන් එක උඩ ක්ලික් කරාම ඒක ඒ ස්ටයිල් එක ඩිටැච් වෙලා අන්ලින්ක් වෙලා යනවා. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ආපහු පාරක් අපේ ටෙක්ස්ට් එකේ ස්ටයිල්ස් වෙනස් කරගන්න. මම මේ වගේ ස්ටයිල් එකක් දෙනවා දැනට. දීලා මට පුළුවන් දැන් මේ හදාගත්ත ටෙක්ස්ට් එක ස්ටයිල් එකක් කරන්න. දැන් අපි කලින්ම කරේ මෙතන ස්ටයිල්ස් වලින් ප්ලස් මාක් එක ක්ලික් කරලා ඊට පස්සේ ස්ටයිල් එකක් හදාගත්ත එකනේ. දැන් අපිට පුළුවන් අලුතෙන් ටෙක්ස්ට් එකක් අපිම හදාගෙන ඊට පස්සේ ඒක ස්ටයිල් එකක් කරන්න. ඒක කරන්නේ අපි හදාගත්ත ටෙක්ස්ට් එක උඩ ක්ලික් කරා මෙතන ටයිපෝග්‍රැෆි වල මෙන්න මේ ඩොට්ස් 4 උඩ ක්ලික් කරා ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන ප්ලස් ලකුණා create style කියලා. ඒක උඩ ක්ලික් කරා මෙතනින් ඔයාලට නමක් දෙන්න පුළුවන්. මම H2 කියලා නමක් දෙනවා. ඔයා කැමති නම් ඒකට description එකක් add කරගන්නත් පුළුවන්. එහෙමත් තව options වෙනස් කරන්න ඕන නම් ඒවත් add කරගන්න පුළුවන්. මෙතනින් මම create style දෙනවා. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන දකුණු අත පැත්තේ styles වල අලුතෙන් තවත් H2 කියලා style එකක් add වුණා. ඔයාලට design එකේ ඕනේ වෙයි කියලා හිතන දේවල් වල styles add කරගන්න පුළුවන්. අපි හිතමු paragraph එකක් වගේ use කරනවා කියලා. text style එක වෙනස් කරගත්තා. මෙතනින් dots 4, මෙතනින් plus ලකුණ, මෙතන p. paragraph කියන්න මම p කියන ඒට එක ඇඩ් කරගන්න create style. ඔයාලට මේ දීලා තියෙන style එක මෙතන typography කියන අපේ style එක උඩ ක්ලික් කරලා මෙහෙම වෙනස් කරගන්නත් පුළුවන්. හරි. එතකොට අපි හදාගත්ත ස්ටයිල්ස් ඔක්කොම මෙතන ටෙක්ස්ට් වල පෙන්නනවා. හරි. මේ ස්ටයිල්ස් යූස් කරන එකේ වැදගත්කම කියන්නේ අපි හිතමු අපි පැරග්‍රාෆ් එකකට වඩා වැඩි ප්‍රමාණයක් හදලා තියාගන්නවා. හදිස්සියේ අපිට චේන්ජ් එකක් එනවා.
මේ පැරග්‍රාෆ් වල ටෙක්ස්ට් සයිස් එක මීට වඩා 2කින් වැඩි වෙන්න ඕනි කියලා. එහෙම වුණොත් අපිට මේ හැම ටෙක්ස්ට් එකක්ම ක්ලික් කර කර වෙනස් කරගන්න නැතුව මේ ස්ටයිල්ස් වලට ගිහිල්ලා අදාළ ස්ටයිල් එක උඩ හෝව කරාට පස්සේ මෙතන දකුණු අත පැත්තේ එඩිට් ස්ටයිල් කියලා බටන් එකක් තියෙනවා. ඒක උඩ ක්ලික් කරලා ඒ ස්ටයිල් එක අපිට කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. මම ෆොන්ට් සයිස් එක දෙකකින් වැඩි කරගන්නම්. මෙන්න මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. එතකොට අපි අර කලින් ස්ටයිල්ස් ඇඩ් කරලා තියෙන ටෙක්ස්ට් ඔක්කොගෙම ස්ටයිල් එක වෙනස් වෙනවා. ඔන්න ඕක තමයි ටෙක්ස්ට් ස්ටයිල් එකක් යූස් කරන එකේ වැදගත්කම. හරි. අපි ඊළඟට බලමු ඊළඟ ස්ටයිල් ටයිප් එක. ඊළඟ ස්ටයිල් ටයිප් එක විදිහට අපිට කලර්ස් යූස් කරන්න පුළුවන්. කලර් මම කලර් එක උඩ ක්ලික් කරාට පස්සේ ප්‍රොපර්ටිස් වලට ගිහිල්ලා අවශ්‍ය කලර් එක මම හිතුව මෙන්න මේ රෙඩ් කලර් එක කියලා. මේ කලර් එකක් සිලෙක්ට් කරලා මෙතන නේම් කියන එක උඩට ගිහින් මට පුළුවන් නමක් දෙන්න. නිකම් රෙඩ් මම මේ කලර් එකට වෙයිට් එකක් දෙනවා. දැන් රෙඩ් කියලා ගත්තාම රෙඩ් වල අපිට එක එක ප්‍රභේද යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩාක් තද රතු පාට, ඒත් ගොඩාක් ලා රතු පාට. මේක මම දාගන්නවා රෙඩ් 400 වගේ කියලා. ඊට පස්සේ මට මේක ක්‍රියේට් ස්ටයිල් වලින් අලුත් ස්ටයිල් එකක් ඇඩ් කරගන්න පුළුවන්. හරි. ඔයාලට පේනවා ඇති මෙතන කලර් ස්ටයිල්ස් වල රෙඩ් 400 කියලා ඇඩ් වුණා. මම අලුතෙන් හදාගන්නවා ඉලිප්ස් එක. මේ ඉලිප්ස් එක උඩ ක්ලික් කරලා මෙතන ෆිල් කියන සෙක්ෂන් එක උඩට ගිහිල්ලා ඒකේ ඩොට් 4 ඊට පස්සේ මම මේ රෙඩ් කියන එක උඩ ක්ලික් කරනවා. එතකොට ඔයාලට පේනවා ඇති මේ ෆිල් එක ස්ටයිල් එකක් විදිහට වෙනස් වුණා. ඊට පස්සේ ඔයාලට පුළුවන් තවත් මේ විදිහටත් හදාගන්න. මම මේ කලර් එක ඩිටැච් කරගන්නම්කෝ. ඩිටැච් කරගෙන මම මේ රෙඩ් කලර් එකේ ටිකක් ලා කලර් එකක් දෙනවා. ඊට පස්සේ මට පුළුවන් මෙතනිනුත් කෙලින්ම මේ කලර් එක ස්ටයිල් එකක් කරගන්න. මෙතන ඩොට් 4 වලට ගියා. පස් තකුණ රෙඩ් 300 මේ වගේ. එතකොට ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් රෙඩ් කලර් එකෙන් අපිට කලර්ස් දෙකක් ඇඩ් වෙලා තියෙනවා. මට ඕන වෙලාවට එහෙම කලර් එක මාරු කරගන්නත් පුළුවන්. ඔයාලට මෙතන ස්ටයිල්ස් වලින් ඒ කලර්ස් ටික එහෙම බලා ගන්න පුළුවන්. මෙතන එඩිට්ස් වලින් අපෝ කලර් එක වෙනස් කරගන්නත් පුළුවන්. හරි. දැන් මෙහෙම නේමින් කරද්දි අපිට පුළුවන් දැන් කලර් එක වෙනුවට කලර් එක රෙඩ් 300 කියලා දෙන වෙනුවට මේක ඩිටැච් කරගමු ආයේ. මේ ඩොට්ස් 4 වලට ගියා. පස් ලකුණ ක්ලික් කරා. මම කලර් එක මේකම තියාගන්නවා. මේ කලර් එක red/300 කියලා දෙන්න. මෙහෙම මම ස්ටයිල් එක ක්‍රියේට් කරොත් අපිට සබ් කැටගරි එකක් විදිහට රෙඩ් කියලා මෙන්න මෙහෙම ටයිටල් එකක් ඇඩ් වෙනවා. ඒත් එක්ක 300 කියලා වෙනම අපේ කලර් එක සිලෙක්ට් වෙනවා. මට ඒත් එක්ක මේකටත් පුළුවන් රෙඩ් 400 කියලා හිතමුකෝ. මේ 400 එක මට අතන හදාගන්න ඕනේ. එහෙම වුණොත් මම මෙතන ඩොට්ස් 4ට ගියා. මේ රෙඩ්ස් කියන එකට එහා පැත්තෙන් මම ස්ලෑෂ් එකක් ඇඩ් කරගන්නවා. ස්ලෑෂ් එකක් ඇඩ් කරගෙන මම එන්ටර් කරනවා. එතකොට ඔයාලට පේනවා ඇති මේ සබ් කැටගරි එක ඇතුළේ අපේ කලර් ස්ටයිල් එකක් ඇඩ් වෙනවා. හරි. මේකෙත් ඔයාලට පුළුවන් අර විදිහටම ස්ටයිල් එක උඩට ගිහිල්ලා අපේ කලර් එකේ චේන්ජස් මොනවා හරි වෙන්න ඕන නම් ඒ විදිහට වෙනස් කරගන්න. අපි ස්ටයිල්ස් ඇඩ් කරලා තියෙන හැම තැනකදීම මේ කලර් එක වෙනස් වෙනවා. හරි. මම හිතනවා ඔයාලට කලර්ස් ගැන පොඩි අයිඩියා එකක් එන්න ඇති. ඔයාලට ඉස්සරහට මේ ස්ටයිල්ස් යූස් කරද්දී ගොඩක් හොඳට තේරෙයි කොහොමද මේ කලර් ස්ටයිල්ස් හදාගන්නේ කියලා. අපි හිතමුකෝ අපි බ්‍රෑන්ඩ් එකකට මේ ස්ටයිලින්ග්ස් හදනවා කියලා. අපේ බ්‍රෑන්ඩ් එකට යූස් වෙන කලර්ස් ලොකු ගාණක් තියෙනවා නම් අපි ගොඩක් වෙලාවට කලර් ස්ටයිල්ස් ලොකු ගාණක් හදා ගන්නවා. රෙඩ් වලින් ස්ටයිල්ස් 10යි, බ්ලූ වලින් ස්ටයිල්ස් 10යි, ග්‍රීන් වලින් 10යි. මේ වගේ ස්ටයිල්ස් ලොකු ගාණක් හදා ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ ස්ටයිල්ස් පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ කලර්ස් පාවිච්චි කරන්න ඕනේ හැම වෙලාවකදීම ස්ටයිල් එකක් යූස් කරලා ඒක ෆිල් කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් අපිට ඕන වෙලාවෙදී ඒ කලර් ඇඩ්ජස්ට්මන්ට් වෙන්න ඕනේ තැන්වල අපේ කලර් ඇඩ්ජස්ට්මන්ට් කරගන්න. හරි. ඊට පස්සේ අපේ ස්ටයිල්ස් වල තියෙන ඉෆෙක්ට්ස්. මේ ඉෆෙක්ට්ස් කියන එක තෝරගත්තාම අපිට ගොඩක් ඉෆෙක්ට්ස් වර්ග බලා ගන්න පුළුවන්. drop shadows, inner shadows, layer blur, background blur, noise, textures, glass මේ වගේ ගොඩක් දේවල් මම ඔයාලට දෙක තුනක් කරලා පෙන්නන්න. අපි හිතමු මේ වගේ මම හදාගන්නවා ඉලිප්ස් එක. මේ ඉලිප්ස් එකට මම ඇඩ් කරගන්නවා ඉෆෙක්ට් එක.
මේ ඉෆෙක්ට් එක ඩ්‍රොප් ෂැඩෝ එක මම මේ ටොප් ෂැඩෝ එක මට ඕන විදිහට වෙනස් කරගන්නවා. ඔයාලට මේක පේන්නේ නැති ඉන්න මම මේක ෆ්‍රේම් එකක් ඇතුළේ ඇඩ් කරගන්න. මේ වගේ ඩ්‍රොප් ෂැඩෝ එකක් ඇඩ් කරගන්නවා. මම ඊට පස්සේ ඉෆෙක්ට්ස් කියන තැන තියෙන ඩොට්ස් හතරට ගිහිල්ලා ආපහු පාරා මේ ප්ලස් ලකුණ ක්ලික් කරලා අපි කැමති නමක් දෙන්න. මම මේකට ඩ්‍රොප් ෂැඩෝ 1 කියලා දෙනවා. එහෙම ක්‍රියේට් ස්ටයිල් කියලා දෙන්න. ඊට පස්සේ අපි හිතමු මං වෙන රෙක්ටැන්ගල් එකක් වගේ හදාගත්තා කියලා. මේ රෙක්ටැන්ගල් එකට උන අර ඉෆෙක්ට්ස් වලින් මේ ඩොට්ස් හතර ඩ්‍රොප් ෂැඩෝ මේ විදිහට එකම ඩ්‍රොප් ෂැඩෝ ස්ටයිල් එක ඇඩ් කරගන්න පුළුවන්. හරි. මේකේ විශේෂයක් තමයි අපි හිතමු තවත් ෆ්‍රේම් එකක් හදාගෙන මම මේකට ඇඩ් කරගන්නවා ඉෆෙක්ට්ස් 3-4ක්. මේකට මම කලර් එකක් දෙන්නම් ඉස්සෙල්ලාම. මේවයි කලර් එක මම මේකට ඇඩ් කරගන්නවා ඩ්‍රොප් ෂැඩෝස්. හරි. ඒත් එක්ක මම මේකට ඇඩ් කරගන්නවා තවත් ලේබල් එක. මම මේක ඇත්තටම ලස්සන වෙන්න නෙමෙයි හදන්නේ ඔයාලට කියලා දෙන්න ඕනේ හින්දා මෙතනින් ඊට පස්සේ ඉනර් ෂැඩෝ එකකුත් ඇඩ් කරගන්නවා. හරි. මේ වගේ 3-4ක් අපි ඇඩ් කරගත්තට පස්සේ මට පුළුවන් මෙන්න මේකටත් අලුතෙන් ස්ටයිල් එකක් හදාගන්න. මෙතන ඩොට්ස් හතරට ගියා. මෙතන අලුතෙන් ස්ටයිල් එක ප්ලස් ලකුණ. මෙතනින් මම ස්ටයිල් එකට නේම් එකක් දෙනවා. basic blur create style. හරි. එතකොට මට පුළුවන් මම ෆ්‍රේම් එකක් හරි ඒත් එක්කම හිමත් නැත්තම් සාමුණ හරි ඇඩ් කරන වෙලාවට මෙහෙම සිලෙක්ට් කරලා අපේ ඉෆෙක්ට් වලින් ඇප්ලයි ඉෆෙක්ට් මේ විදිහට අපේ ස්ටයිල් එක අපි හදාගන්න ඕනේ ෆ්‍රේම් එකකට ඒත් එක්කම ඕනේ වෙට් එකකට දෙන්න. හරි. එහෙනම් මම හිතනවා ඒකත් ඔයාලට තේරෙන්න ඇති කියලා. ඊට පස්සේ යමු අපේ ඊළඟ සෙක්ෂන් එකට. ඊළඟට තියෙන්නේ layout guides. මේ layout guides වලදී වෙන්නේ ඔයාලට ෆ්‍රේම් එකකට layout guide එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු අපි මොබයිල් ඇප්ලිකේෂන් එකකට UI එකක් හදාගෙන යනවා. මම ඒකට කොලම්ස් අපි හිතමු 12ක හදාගන්නවා layout එක. කොහොමද අපේ ස්ක්‍රීන් එක බෙදෙන්නේ කියලා. layout එකේදී එතකොට අපිට මැනේජ් කරගන්න ලේසි. කාඩ්ස් එහෙම පාවිච්චි වෙද්දී කොහොමද අපේ කාඩ්ස් ප්ලේස් කරගන්න ඕනේ කියලා. මේ විදිහට මම දාගන්නවා ඒ අවශ්‍ය විදිහට කොලම්ස් ඒ වගේම ඒකේ තියෙන ප්‍රොපර්ටිස් දාගෙන මම ක්‍රියේට් ස්ටයිල් දෙනවා. මට මෙතන layout guide styles වලදී බලා ගන්න පුළුවන් මේ විදිහට අලුතෙන් ස්ටයිල් එකක් හැදිලා තියෙනවා. මට මේක rectangle එක සිලෙක්ට් කරලා එඩ් කරගන්න උනොත් ඒක ඇඩ් කරගන්න බෑ. මොකද අපිට layout guides නැහැ rectangles වගේ වෙක්ටර් දේවල් වලට. මට පුළුවන් මෙන්න මේ වගේ ෆ්‍රේම් එකක් සිලෙක්ට් කරලා එතනදී layout guide එකක් ඇඩ් කරගන්න. මේ ෆ්‍රේම් එක ගාවට ගියා. මේ ෆ්‍රේම් එක සිලෙක්ට් කරලා layout guides ගාවට ගියා. apply styles මෙතනින් අපේ grid style එක දෙන්න පුළුවන්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් grid style එක හරි විදියට හැදිලා තියෙනවා. මම හිතනවා Figma styles ගැන basic idea එකක් දැන් ඔයාලට එන්න ඇති කියලා. අපි ඉස්සරහදී මේ styles පාවිච්චි කරන විදිය හරියටම බලමු. මම හිතන් ඉන්නවා ලොකු වීඩියෝ එකක් කරන්න කොහොමද මේ styles පාවිච්චි කරලා mobile application එකකට UI එකක් හදාගන්නේ. මේ වගේ දේවල් ඔයාලට කියලා දෙන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.